සෑයක් හදන්න සම්බන්ධ නොවුනත්, බුදුන් වහන්සේ නමක් කරවන්න සම්බන්ධ නොවුනත්, වෙනත් විහාරාංගයක් කරන්න සම්බන්ධ නොවුනත්, ධර්මශාලාවක් කරවන්න තියෙන එකෙන් නම් මගහැරෙන්න එපා. තව්තිසාව කියන දිව්‍ය ලෝකය මිනිසුන්ට ගිමන් හරින්න ගිමන් හලක් හදලා. ගිමන් හලක් කියන්නේ දරුවනේ. ඒක 2000ට කලින් කියන්නේ අම්බලම කියලා. 2000ට පස්සේ අපි කියමු බස් ස්ටෑන්ඩ් එකක් වගේ. අර රෙස්ට් කරන්න පොඩි වෙලාවක් ඒ වගේ හදන එකක් තමයි ගිමන් හල කියලා කියන්නේ. එතකොට එහෙම ගිමන් හලක් හදුවා මග කියන මානවකේ. එතකොට ඒකට යාට උදව් කළා 33 දෙනෙක්. බඩු ඇද්දා එක ඇතෙක්. එක ඉංජිනේරුවෙක් තමයි වැඩ බැලුවේ. ඒ ගිමන් හලේ වහලේ මුදුනේ ලීය කැනි මණ්ඩල පූජා කළ ඒ ගිමන් හලට දුන්නේ සුධර්මා කියලා නෝනා කෙනෙක්. ඒ ගිමන් හල ළඟ පොඩි පොන්ට් එකක් වතුර පොකුණක් හැදුවා නන්දා කියලා නෝනා කෙනෙක්. ඊට පස්සේ ගිමන් හල වටේ මල් හැදුවා චිත්‍රා කියලා නෝනා කෙනෙක්. ඊට පස්සේ ගිමන් හල ඇතුලේ ආසන 33ක් තියෙනවා. ඇතුල් වෙන තැන කොබෝලීල ගහක් හදලා ඒ ගහ යට කළු ගලක් තිබ්බ ඉඳ ගන්න. ඔන්න ඔය කණ්ඩායම මේ පෘථුවිය ආරම්භයේ මනුස්ස සංවාසයේ ආරම්භයේ බුදවරු නැති කාලයක කරපු ගිමන් හල නිසා අර මිනිසුන්ට ගිමන් නිවන්න බනහන තැනක් නෙවෙයි. රාග දේශ මොහ තුනී කරගන්න තැනක් නෙවෙයි. ගිමන් හරින්න තැනක් හදලා ඒ පින්බලයට ඒකට මුල් වෙච්ච කෙනාට ලෝකයක් පහළ වුණා. තව්තිසාව සම්දි විඳුණා ප්‍රධානය. අර 33 දෙනාට එක්කෙනෙකුට කෝටියක් පිරිවර ගානේ දිව්‍ය සේනාධිපතිවරු 33 දෙනෙක් පහළ වුණා. පිරිවර ඉන්නවා කෝටිය ගානේ. එතකොට ඔක්කොම කීයද? 33 කෝටියක් දෙවිවරු. කැනි මණ්ඩල පූජා කරපු නෝනා මැරිලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දවසේ ඒ තව්තිසාවේ සුධර්මා දිව්‍ය ස්වභාව පහළ වුණා. අර කැනි මණ්ඩල පූජා කරපු නිසා. චිත්‍රා නෝනා මැරිලා ඉපදිච්ච දවසේ එයා කලේ ගාඩන් එක හදපු එක චිත්‍රලතා වනේ පහළ වුණා. නන්දා මැරිලා ඉපදුන දවසේ නන්දා පුස්කරණිය පහළ වුණා.